ලියම් ඉන්නේ? අනේ පුතේ ඔතන ලියෝන් ඉන්නවද? ඔව්. ඇයි අම්මේ? ඔතනින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා කතා කරන්න. පොඩ්ඩක්. අනේ පුතා. ඇයි අම්මේ? මොකද? බලන්න පුතා මේ ලියෝන්. ඔව් ඇයි අම්මා? ලියෝන් නංගි ක්ලාස් එකේ ඉඳි පස්සෙන් ඇවිත් ලියුමක් දීලා. නංගිගෙන් යාළු වෙන්න අහලා. අනේ පුතේ එයාත් දරුවෙක් තමයි. ඒත් එයා කරපු දේවල් ඔයා දන්නවනේ. ඒත් අම්මේ එයා දැන් ඒව අතෑරලානේ. ඔයා කොහොමද පුතේ එහෙම කියන්නේ? ඔය කොල්ල සිගරට් බොනවා මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. හරක්කු ගංජා බිව්වා. හොරකම් කෙරුවා. විභාගෙත් ෆේල්. අනේ පුතේ ඔයා තමයි ආව ගෙදරට ගෙනාවේ. අපිට ඒ වගේ කෙනෙක්ව විශ්වාස කරන්න බෑ. ඊට පස්සේ ආව මෙහෙට ගේන්න එපා. ඕකේ අම්මේ. බයි ජේසු පීටර්. මචං බාපේ නංගින් යාළු වෙන්නේ නේද? මම මචං ප්ලීස් මචං මමගේ යාළුවා තමයි. ඒත් එහෙම අදහසක් තියනවා නම් හිතෙන් අත්හැරෙන්න මම යනවා. නුඹට මතකද නුඹයින් පසුව ලියොන්ව මග හැරියා. ඔහු ගැන සොයා බැලුවේ නැහැ. ඔහු ගැන යාක්ෂා කළේවත් නැහැ. නුඹ දන්නේද? ඉන් පසුව ලියොන් නැවතත් පරණ පාපිෂ්ඨ දෙයට ඇබ්බැහි වුණා. ඔහු ලෝකය සමග මිශ්‍ර වුණා. ඔහුගේ මුළු ජීවිතේම විනාශ වුණා. අද නුඹ ස්වර්ග රාජ්‍යයට යද්දී නුඹේ මිත්‍රයාට අත්වීමට යන දුක්ඛිත ඉරණම ගැන නුඹ මදක් සිතා බැලුවාද? මීට ගණන් දිය යුත්තා ඔබයි යොහාන්. ඔව් මම ලියෝන් මතර ලොකු වරදක් කරගත්තේ. ඒකයි දෙවියන් වහන්සේ අද මට කතා කළේ. ඔව් මම අදම යනවා ලියෝන්ව හම්බ වෙන්න. හෙලෝ. හෙලෝ ලියෝන් ඉන්නවද? ඉන්නවා. කවුද ඔය? අනේ අයියා අර ලියෝන් කොහෙද ලියෝන්? ලියෝ අම්මේ. thank you. ලියෝන් එන්න. මචන් ලියෝන් මොකක්ද මේ වුනේ? යොහාන් මට සමාව යන්න යොහාන්. මං ඇත්තටමයි ඔබේ නංගිට ආදරය කෙරුවේ. ඇත්තටමයි. ඒත් මං හොඳ මිනිහෙක් නෙමෙයි. මට ඕනේ හොඳ මිනිහෙක් වෙන්න. මගේ කරුමෙට උඹත් මාව අත්හැරියානේ. ඊට පස්සේ මට ගැලවෙන්න මාර්ගයක් නැතුව ගියා. මං ආයෙත් පරණ පුරුදුවටම හැබැයි වුණා. හොරකම් කරුවා. කුඩු ගැහුවා. අනිකව ආශ්‍රය කෙරුවා. අන්තිමේට මම එක්තැන් වුණා. අර ඉන්නේ මගේ වයිෆ්. එයා නර්ස් කෙනෙක්. එයා වැඩ කළේ හොරෙන් ගප්සා කරන ડોක්ටර් කෙනෙක් ගාව. අද ඒකට
ඒකේ බඩේ ඉන්න මගේ දරුවව කප්සා කරන්න වෙලා. ඇයි ඒ? මට ඒත් සදුනා මචං. ඒ කාල කනිලෙටේ මුණ්ඩත් පෝ වෙලා. මම ටික ටික මැරෙනවා මචං. අර ඔබ මට කියපු ස්වර්ගෙට මට යන්න බැරි වෙයි නේද යෝහන්? මම කිනිවිලේ ඉන්නේ නේද මචං? නෑ ලියෝන්, එහෙම වෙන්නේ නෑ. නෑ ලියෝන්, නෑ. යේසුස් වහන්සේ ඔබට මෙහෙම මැරෙන්න දෙන්නේ නෑ. ඒකයි අද යේසුස් වහන්සේ මාව මෙතෙන්ට එව්වේ. උන්වහන්සේ අපේ රෝග, පාප,